ඔන්න ඉතින් මම අදත් උදේම වැඩ පටන් ගත්තා. මේ ටික ලස්සනට පිළිවෙලට හදා ගන්න ඕන. ලස්සනට තිබ්බොත් තමයි කඩවල වලින් අපෙන් බඩු ගන්නෙ. ඒක නිසා ලස්සනට හදන්න ඕන. මෙන්න මේ වගේ කාඩ් එකකින් කාඩ් එකට පිළිවෙලට තියෙන්න ඕන. එතකොට ගොඩක් ලස්සනයි. මේ ටික ලස්සනට හදා ගන්න ඕන නිසා මම අද උදේම නැගිටලා මේ ටික පිළිවෙලට ලස්සනට හදාගත්තා. ඔන්න ඉතින් මම වැඩට යන්න පිටත් වුණා. වැඩට යන්න පිටත් වුණාට පස්සේ ටිකක් දුර එද්දි මේ තියෙන්නේ අපේ ගම. අපේ ගමට වෙච්ච විනාශය බලන්නකො. ගම් වතුර ඇවිල්ලා අපේ ගමේ ගෙවල් සෑහෙන ප්‍රමාණයක් ගම් වතුරට ගහගෙන ගියා. මේ තියෙන්නේ අපේ ගමේ ප්‍රධාන පාර. බලන්න ගෙවල් වලට වෙලා තියෙන විනාශය කොච්චර ලොකු විනාශයක්ද වෙලා තියෙන්නේ. මිනිස්සු ජීවිත කාලෙම හම්බ කරපු දේ ගම් වතුර ඇවිල්ලා ඔක්කොම අරන් ගියා. මිනිස්සු තව තවත් අසරණ වෙලා තමයි ඉන්නේ. දැන් මේ ගෙවල් වල කවුරුත්ම නැහැ. ඒ මිනිස්සුන්ට වෙනත් තැන් වලට යන්න කියලා තමයි තියෙන්නේ. දැන් මේ ගෙවල් වල ජලය, විදුලිය මොකුත්ම නැහැ. දැන් මොකද මේ ගම්මානේ නැති නිසා උඩ පැත්තෙන් තියෙන කුඹුරු වලට විශාල හානියක් වෙලා තියෙන්නේ. මොකද හවස් වෙද්දි වනාලීන් ගම් වදිනවා. මේ තියෙන වස්ගම වන උද්‍යානය බලන්න. මීට මාස කිහිපයකට කලින් හරිම ලස්සනට තිබුණු ගම්මානයක් තමයි මේ තියෙන්නේ. දැන් නිකන් පාළුවට ගිහිල්ලා. හරිම දුකයි මෙහෙම දකිද්දි අපේ ගම. බලන්නකො මේ ඔය බොහොම නිසලව තියෙනවා. අර වතුර තියෙන දවස්වල ළඟටවත් එන්න බෑ. ගොඩාක් වතුර තිබුණා. මේකට කිට්ටු වෙන්නවත් බැරුව තිබුණේ. අද බොහොම නිසලව තියෙනවා. මේ අපේ අල්ලපු ගමේ හානියටපත් වුණු ගෙයක්. බලන්න කොච්චර විනාශයක්ද කියලා. ඔන්න ඉතින් ඒව ඔක්කොම පහු කරගෙන මේන් රෝඩ් එකටත් ආවා. දැන් තමයි බිස්නස් පටන් ගන්න. මේන් රෝඩ් එකේ ඉඳන් ටිකක් දුර එද්දි මං අතුල් පාරකට දැම්මා. බලන්න අතුල් පාර තියෙන වෙල්ලායක් ළඟ නතර කරා. බලන්න පාර ලස්සනක් තියෙන්නේ. නිලට ලෙලේ හරි ලස්සනයි. වැලි පාරක් තියෙනවා. ඊට පස්සේ ලස්සන චෛත්‍යයක් තියෙනවා වලට බලන්න පුළුවන්. හරිම ලස්සනයි. මේ තියෙන්නේ ගමේ තියෙන සුන්දරත්වය. හැබැයි අලියන කාලට නම් අලි එනවා මේවට. ඔන්න ඉතින් වෙල්ලාය දිගේ ටිකක් දුර එද්දි පොඩි කේස් එකක්. බලන්නකො දෙන්නගේ කේස් එක. හැබැයි මට ඉවර වෙනකන් නම් ඉන්න බැරි වුණා. මම ඉතින් මගේ වැඩේට ආවා. දෙන්නට පාඩුවේ ප්‍රශ්න කියලා. මේ මුදලාලි මහත්තුරු දෙන්න හැමදාම මගෙන් මොනවා හරි ගන්නවා. අදත් ඉතින් ඔන්න මේ අවුරුද්දේ ඉස්සෙල්ලාම ගත්තා. මගේ වීඩියෝ එකක ඉතින් අනිවාර්ය අංගයක් නේ වැව. ඔන්න ඉතින් අද වැවක් තියෙනවා. මේක නම් පුංචි වැවක්. ඒ වුණාට හරිම ලස්සනයි. ඔන්න ඉතින් අදත් වෙනද වගේම පුංචි බඩගින්නක් ආවා. මම ඉතින් මේ රොටියක් කාලා ප්ලේන් ටිකක් බිව්වා. ඉතින් මොකද ඔයාලා හිතන්නේ අපේ වීඩියෝ එක ගැන? ඔයාලට හිතන දේ කමෙන්ට් එකක් දාන්න. අපේ channel එක හොඳයි නම් subscribe කරන්න. මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් අපිට පෙන්නලා දෙන්න. අපි ඒවා පිළිගන්නවා. ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලට මේ වීඩියෝ එක නරඹුවට. හෙටත් වීඩියෝ එකක් කරන් එන්න. ගිහින් එන්නම් හැමෝම පරිස්සමෙන් ඉන්න.